ආයිබෝවන් හැමෝටම ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි හැමෝටම තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ ගලකට මිල ගහන්නේ කොහොමද? ඒ කියන්නේ පරාද වෙන්නේ නැතුව ගලක් මිලදී ගන්න කොහොමද? ඉතින් ඒ පිළිබඳව තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න, ගොඩක් වැදගත් වෙයි. මම උපරිම කෙටියෙන් ඔයාලට වැදගත්ම තොරතුරු ටික විතරක් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මෙන්න මේ මැණික් ගලක් මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම බලන සාධක කිහිපයක් තියෙනවා. ප්‍රධානම සාධකයක් තමයි කලර්. ඒ කියන්නේ ගලේ පාට වර්ණය. ඒ වගේම තමයි ක්ලැරිටි එක. ඒ කියන්නේ ගලේ පිරිසිදුතාවය. ඒ කියන්නේ ගල ඇතුලේ තියෙන paludu දෝෂ පිළිබඳවත් අපි බලන්න ඕන. ඒ වගේම තමයි කැරට් weight. ඒ කියන්නේ ගලේ ප්‍රමාණය. ගල රළු මැණික් ගලක් මිලදී ගන්නව නම් ඒ ගලේ බර කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඒකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කට් ඇන් පොලිෂ් ගලක් මිලදී ගන්නව නම් ඒ ගලේ අපි කට් එක පිළිබඳව බලනවා. ඒ කියන්නේ හොඳට කට් කරලා තියෙනවද? ඒ කියන්නේ පැසට් මීට් වෙලාද? මේ වගේ කරුණු ගොඩක් බලනවා කට් ඇන් පොලිෂ් ගලක් මිලදී ගන්නකොට. නමුත් රළු ගලක් මිලදී ගන්නකොට අපි මේ ගලේ රළු මැණික් ගලේ ෂේප් එක තමයි බලන්නේ. ඒ කියන්නේ වාක්කුව කොහෙටද පිහිටලා තියෙන්නේ? හොඳ වර්ණවත් ගලක් අපිට වැඩ කරගන්න අවශ්‍ය නම් ඒ ගලේ ෂේප් එක කොහොමද පිහිටලා තියෙන්නේ? හැඩය කොහොමද පිහිටලා තියෙන්නේ? අන්න ඒක අපි බලන්න ඕන. ඉතින් ඒ පිළිබඳව තමයි මම මේ කතා කරන්නේ. ඉතින් දැන් මගේ ගාව ගල් ටිකක් තියෙනවා. මෙතන තියෙන්නේ බොහෝ වැඩි ප්‍රමාණයක් සෆායා ගල් එකක් දෙකක් තමයි ಜಾති නොවන ගල් තියෙන්නේ. ඉතින් මම උදාහරණයක් අතට ගන්නම්. මෙන්න මේ ගල. දැන් බලන්නකෝ මෙන්න මේ ගල. හරිද? මේ ගලේ පාට ගැන මුලින්ම කතා කරොත් මේ ගලේ පාට බොහොම අඩු පාටක් තියෙනවා. මේ ගලේ එතකොට මේ ගලේ පාට ගැන කතා කරනකොට මේ ගලේ පාට වර්ණය ගොඩක් දුර්වලයි. ඉතින් මේ වර්ණය අපිට හොඳ ගලක් වැඩ කරගන්න මදි. ඒ වගේම තමයි මේ ගලේ ක්ලැරිටි එක ගන්නකොට මේ ගල ඇතුලේ paludu දෝෂ ගොඩක් තියෙනවා. ඔයාලටත් පේනවා ඇති සමහර වෙලාවට ලුණු කැටේ වගේ ඇතුලේ paludu බොහෝ ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. නමුත් මේ ගලේ කැරට් ප්‍රමාණය ගත්තොත් මේ ගලේ කැරට් 7කට වැඩි බරක් තියෙනවා මේ ගල. ඉතින් කැරට් ප්‍රමාණය නම් වැඩි. ඉතින් ෂේප් එක ගත්තොත් මේ ගලේ උසත් මදි. ඉතින් මේකේ ගලේ හැටියට ලොකු ගලක් වැඩ කරගන්න අපිට මේ ගලේ උස ප්‍රමාණය මදි. එතකොට මේ ගලේ පාටත් අඩුයි නම්, මේ ගලේ paludu දෝෂත් තියෙනවා නම්, එතකොට මේක උසත් මදි නම්, ඒ කියන්නේ හැඩය ෂේප් එක හොඳ නැත්තම්, ඉතින් එහෙනම් මේ ගලේ කැරට් ප්‍රමාණය ගොඩක් තිබ්බ කියලා අපි මේක ලොකු මිලකට ගන්නෙ නැහැ. නමුත් ඉතින් මේ මැණික් අපිට මිලදී ගන්න පුළුවන් වෙන මැණික් පොලකදී හැම ඔය වගේ ස්ථානයකදී ඔයාට මේ ගලේ ප්‍රමාණය විශාලයි කියලා මේක මෙච්චර මිලකට යනවා. ඒ නිසා මෙච්චර ගාණක් දෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් මේ වගේ ගලක් ඒ වගේ ලොකු මිලකට මිලදී ගන්න එක ඇත්තටම මේ අපිට එහෙම හරියන්නේ නැහැ. paludu තියලා වැඩ කරන්න ගන්නව නම් ඊටමත් අඩු මුදලකට තමයි මේ වගේ ගලක් මිලදී ගන්න ඕන. එතකොට මෙන්න මෙතන තව ගලක් තියෙනවා. මම මෙන්න මේ ගල උදාහරණයකට ගන්නම්. මේ ගල ප්‍රමාණයෙන් පොඩි කුඩා ගලක්. ඒ කියන්නේ කැරට් ප්‍රමාණය අඩුයි. මේක පත්මරාග ගලක්. ඉතින් මේකේ කැරට් ප්‍රමාණය අඩු වුණාට මේ ගලේ paludu දෝෂ ගොඩක්ම අඩුයි. මේ ගල ඇතුලේ paludu දෝෂ ගොඩක්ම අඩුයි. ගෑවෙන paludu ටිකක් විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ගල අපිට ඔන්න යම් කිසි මිලකට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගලේ හැඩයත් හොඳයි. ඉතින් මේ ගල වාක්කුවට හොඳට වැඩ කරන්න පුළුවන් ගලක්, හොඳට පාට තියෙන ගලක්. පළවෙනි පාට නෙවෙයි, නමුත් හොඳ පාටක් එන ගලක්. ඉතින් මේ ගලේ හැඩය අනුව මේ ගල අපිට මිලදී ගන්න හැකියාවක් තියෙනවා සාමාන්‍යයෙන් හොඳ මිලකට. මෙන්න මේ ගල බලන්නකෝ. මේ ගල අන්න ඒ ගල වැටුණා. හරි, අපි බලමු මේ ගල. මේක පින්ක් සෆාය එකක්. හරිද? මේ ගලත් කැරට් 2.5කට වැඩි ගලක්. පින්ක් සෆාය මැණික් ගලක්. නමුත් ඔයාලටත් පේනවා ඇති මේ ගලේ බැලුමටම ඇතුලේ paludu දෝෂ ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ගලක් නම් අපිට කීයකට ගත්තත් විකුණ ගන්න ගියාම හරිම අමාරුයි. මොකද මේ ගල කට් ඇන් පොලිෂ් කරාට පස්සේ, ගල වැඩ කරාට පස්සේ ගොඩක් paludu තියෙනවා. ඉතින් paludu මූණට පිහිටන්නත් පුළුවන්. එතකොට මේ වගේ මැණික් ගලක් නම් ගත්තොත් අනිවාර්යෙන් පරාදයි. මොකද ගොඩක් වෙලාවට දැන් ඔයාලත් දන්නවා සාමාන්‍යයෙන් ගල හොඳට පාට තිබ්බට paludu දෝෂ ගොඩක් තියෙනවා නම්, ගල paludu නම් ඒ ගල අපිට විකුණ ගන්න ගියාම හරි අමාරුයි. ඉතින් paludu ගල් ගන්න අය ඉන්නවා. නමුත් අපිට එකපාර විකුණ ගන්න බෑ. ගොඩක් අමාරුයි ඒ ගලක් විකුණ ගන්න. ඉතින් ඒ වගේම තව මෙතන තියෙනවා yellow sapphire, purple sapphire, මේ වගේ ගොඩක් ගල් තියෙනවා. දැන් මේ ගල බලන්නකෝ. මේ ගල yellow sapphire එකක්. මේකෙත් සාමාන්‍යයෙන් පළවෙනි පාට නෙවෙයි, සාමාන්‍යයෙන් හොඳ පාටක් එන ගලක් තමයි. නමුත් මේ ගලේ ෂේප් එක අනුව අපිට මේකේ කැරට් එකෙන් උඩ නම් මේ ගලෙන් බේර ගන්න හැකියාවක් තියෙනවා. සහ
මේ ගලේ නම් paludu දෝෂ ටිකක් අඩුයි. මේ ගලෙත් ගෑවෙන paludu ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ ගලක් අපිට සාමාන්‍ය මිලකට මිලදී ගත්තට කමක් නැහැ. ඒ වගේම තමයි මේ ගල බලමු. මෙන්න මේක මොකද්ද කියලා බලන්නකෝ. මේකේ තියෙනවා yellow blue මික්ස් වෙලා තමයි මේ ගලේ තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ ගලක් කට් කරාට පස්සේ බයි කලර් සෆාය එහෙම නැත්නම් ඔය මගුල් ගල කියලා හඳුන්වන්නේ ඒ වගේ ගලක් විදියටත් මෙන්න මේ වගේ ගලක් වැඩ කරගන්න පුළුවන්. මේ ගලෙත් මෙන්න මේ එතකොට දැන් මේ වගේ ගලක් ගන්නකොට දැන් මේ ගලේ ප්‍රමාණයත් එක්ක දැන් බලන්නකෝ මේ ගලේ මෙන්න මේ ටිකේ paludu ටිකක් තියෙනවා ගෑවෙනවා. එතකොට ගෑවිලා ඉවරලා මේකේ කොච්චර ප්‍රමාණයක් බේරෙනවද? ගලෙන් කොච්චර ප්‍රමාණයක් බේරෙනවද? අන්න ඒ ගැන හිතලා තමයි අපි මේ ගලකට මිල ගහන්න ඕනේ. දැන් මං උදාහරණයක් විදියට තව ඔයාලට එකක් පෙන්නන්නම්. දැන් මෙන්න මේ ගල ගත්තොත් මේ ගල සාමාන්‍යයෙන් කැරට් 2.5න් උඩ තමයි මේ ගල. නමුත් මෙන්න මේකේ ගලෙන් භාගයක් විතර paludu වලට ගෑවිලාම යනවා. එතකොට අපි මේ ගලකට මිල ගහනකොට මෙන්න මේ paludu ටික ගෑවිලා ගිහිල්ලා ගලෙන් පිරිසිදුව බේර ගන්න පුළුවන් ප්‍රමාණය හිතලා අපි හිතමුකෝ මේ ගලෙන් පොයින්ට් 60ක ගලක් තමයි බේරෙන්නේ කියලා. එතකොට අන්නේ පොයින්ට් 60ක ගලක් බේරගත්තට පස්සේ කට්ටන් පොලිෂ් කරගත්තට පස්සේ මේ පොයින්ට් 60 ගල අපිට විකුණන්න පුළුවන් කීයද? අපි හිතමුකෝ ඒක රුපියල් 10000කට විකුණ ගන්න පුළුවන් කියලා. එහෙනම් මේක අඩුම රුපියල් 5000කට විතර මිලදී ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. 10000න් උඩ මිලදී ගත්තොත් අපිට මේක විකුණ ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ paludu තියෙන කොටසටයි කැරට් weight ඒ කියන්නේ කැරට් ප්‍රමාණය කොච්චර තිබුණත් paludu තියෙන කොටසටත් එක්ක අපි මිල සඳහන් කරන්න හොඳ නැහැ. මේකෙන් බේරෙන්නේ පොඩි ප්‍රමාණයක් නම් ඒ ප්‍රමාණය ගැන හිතලා තමයි අපි මේ ගලට මිල සඳහන් කරන්න ඕන. දැන් තව yellow sapphire ගලක් තියෙනවා මේ තියෙනවා. හොඳ ක්‍රිස්ටල් ෂේප් එකක් තියෙන ගලක්. මේ ගලෙත් මෙන්න මේ හරියෙන් විතර මේ හරියට විතර වෙනකම්ම paludu තියෙනවා. ඒ ටික ගෑවෙන්න ඕනේ. එතකොට පොඩි පොයින්ට් ගලක් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන හිතලා තමයි අපි මේ මිල සඳහන් කරන්න ඕන. මේ ගල් කොච්චර ප්‍රමාණයෙන් විශාල වුණත් අපි මේ කියන්නේ මේ ගලෙන් අපිට බේර ගන්න පුළුවන් ප්‍රමාණය ගැන තමයි හිතන්න ඕන. ඒ අනුව තමයි අපි මිල සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් ගලක් මිලදී ගන්නකොට මෙන්න මේ ගලක ෆොටෝ එක විතරක් දාන තැන් මම ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් මේ ගලේ මෙන්න මෙහෙම ෆොටෝ එකක් විතරයි තියෙන්නේ. ඉතින් ෆොටෝ එකක් විතරක් බලලා කොහොමද අපි ගලක් මිලදී ගන්නෙ? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගලක් මිලදී ගන්නව නම් ඔන්ලයින් මිලදී ගත්තත් අඩුම මේ ගලේ ෂේප් එක හැඩය බලා ගන්න අපි මේ ගලේ පොඩි චූටි වීඩියෝ එකක් හරි බලා ගන්න ඕන. එතකොට තමයි අපිට මෙන්න මේ ගල ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ෆොටෝ එකක් විතරක් බලලා නම් අපිට ගලක් මිලදී ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට මම මේ ගලක් මිලදී ගැනීමේදී වැදගත් වෙන තොරතුරු කරුණු ටිකක් තමයි සඳහන් කරේ. දැන් මමත් ඔන්ලයින් මගේ ගෲප් එක හරහත් ගල් විකුණනවා. නමුත් මම මේ හැම ගලකම අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් පොඩි වීඩියෝ එකක් තප්පර 5ක 6ක හරි වීඩියෝ එකක් ලබා දෙනවා. හැබැයි මේ ගල් නම් මම ඔන්ලයින් ඒ කියන්නේ ගෲප් එකේ විකුණන්නේ නැහැ. සාමාන්‍යයෙන් paludu වැඩි ගල් මම ගෲප් එකට දාන්නේ නැහැ. මම දාන්නේ සාමාන්‍යයෙන් වැඩ කරගන්න පුළුවන් ගලක් විතරයි. ඒකත් සාධාරණ මිලකට නිතරම මට ගල් දාන්න වෙන්නේ නැහැ. මොකද මේ වැඩ කරලා ලාභයක් ගන්න පුළුවන් ගලක් විතරයි මම දානවා නම් දාන්නේ. ඉතින් මම ඔය සඳහන් කරේ මේ ගලක් මිලදී ගැනීමේදී වැදගත් වෙන කාරණා පිළිබඳව ප්‍රධාන වශයෙන්ම බලපාන සාධක පිළිබඳව. ඉතින් තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි තවමත් මගේ WhatsApp group එකට එකතු වෙන්න නැත්නම් description එකේ තියෙන link එක එකෙන් එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගැටලු තියෙනවා නම් comment කරන්න. ඒ ඔයාලගේ අදහස් වලට තමයි මම වීඩියෝ අරගෙන ඉන්නේ. ඔයාලට තියෙන ගැටලු වලට. එහෙනම් හැමෝටම සුබ දවසක්.